ඉතින් මේ තියෙන අපේ DBMS question set එකේ 21 වෙනි question set එක. ඉතින් මේකෙදිත් අපිට කතා කරන්න තියෙන අපි 16 වෙනි question set එකේදී හදාගත්ත database එකත් එක්ක. ඉතින් අපිට මේකෙදි මුලින්ම කියලා තියෙන්නේ මොකද්ද ලබාගත්ත highest mark එක කියලා first term එකේ mathematics subject එකට. ඉතින් අපි ඒකට දාලා query එක එන්නේ කොහොමද කියලා කියලා බලමු. ඉතින් මේ විදිහට තමයි අපේ query එක ලියාගන්න. ඉතින් මේකදී අපි max කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා තියෙනවා අපිට විශාලම මාක් එක ලබා ගන්න ඕන හින්දා. ඉතින් මේකදී අපි inner join පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපි මේ query එක execute කරලා බලමු අපිට අපේ මාක් එක හම්බ වෙනවද කියලා. ඉතින් අපිට max mark එක 90ක් කියලා හම්බ වෙනවා. ඉතින් අපි මේක අපි mark record table එකේ අපි graphically බලාගමු අපේ data එක තියෙන්නේ කොහොමද කියලා. ඉතින් අපෙන් අහන්නේ මෙන්න මේ data ටිකට අදාළ විස්තරයක් තමයි. ඉතින් මෙතනදී අපිට subject id එක කියන්නේ අපේ mathematics subject එක. ඉතින් term id එක කියන්නේ අපේ first term එක. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අපි මෙතන පෙන්වන වැඩිම ලකුණු 90 කියලා. ඉතින් ඒ කියන්නේ අපේ query එක හරි කියලා අපිට තහවුරු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ ප්‍රශ්නේදී කියන්නේ අපිට second term එකේදී science subject එකට හොයාගත්ත highest mark එක මොකක්ද කියලා. ඉතින් මේකෙදිත් අපිට කලින් query එකම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට අපේ term එකයි subject name එකයි මාරු කරලා අපේ අදාළ result එක අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි query එක execute කරලා බලමු. අපිට result එක එනවා 95ක් කියලා. ඉතින් මේකත් අපි mark record table එකේ graphically බලමු. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මෙතන ලබාගෙන තියෙන highest mark එක 95 තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපේ query එක හරි. ඉතින් තුන්වෙනි ප්‍රශ්නේදී අපෙන් අහන්නේ second term එකේදී ළමෙක් ගත්ත වැඩිම mark එක මොකක්ද කියලා. ඉතින් ඒකත් අපි මොකක්ද කියලා අපි query එක ලියලා බලමු. ඉතින් මේකෙදිත් අපිට කලින් query එකම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙදී අපිට අපේ condition එක විදිහට term name එක විතරක් තියාගෙන අපිට subject name එක අයින් කරන්න පුළුවන්. ඉතින් මේ query එක execute කරාම අපිට 90.5 කියලා result එකක් එනවා. ඉතින් ඒකත් අපි බලමු අපේ record table එකේ graphically කොහොමද තියෙන්නේ කියලා. second term එකට අදාළ data ටික තමයි මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනදී අපිට අපේ highest mark එක විදිහට 90.5 තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට වැඩි ලකුණක් මෙතන නැහැ කියලා අපිට බලා ගන්න පුළුවන්. මේ කියන්නේ අපේ query එක හරි. ඉතින් අපේ හතරවෙනි ප්‍රශ්නේ තියන්නේ highest mark එක ගත්ත subject එක මොකක්ද කියලා. ඉතින් ඒක second term එකේදී highest mark එක ගත්ත subject එක මොකක්ද කියලා අහන්නේ. ඉතින් මේකටත් අපි අපේ query එක ලියලා බලමු. ඉතින් මෙතනදී අපි highest mark එක හොයාගෙන තියෙන්නේ. ඉතින් අපි highest mark එක ගන්න තියෙන subject එක මොකක්ද කියලා අපි මුලින්ම හොයාගන්න ඕනේ. ඉතින් මේකදී අපිට subquery එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි ඒක කරගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපි අපේ subject id එක හොයාගෙන ඉමු. මෙතෙන්ට අපි අපේ line ලියාගත්ත query එක add කරගමු. ඉතින් subject id එක අපිට තුන විදියට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට දැන් subject id එක හම්බෙලා තියෙන්නේ. දැන් අපි ආයෙ අපේ subject name එක අපි subject table එකෙන් ගමු. ඉතින් මේකටත් අපි subquery එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි පහලින් ලියාගෙන තියෙන මේ query එක අපි මේ වරහන් දෙක ඇතුළට දාගමු. ඉතින් දැන් අපිට අපේ query එක execute කරගත්තාම අපේ subject එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් subject එක අපිට බලා ගන්න පුළුවන් Sinhala language and literature කියලා. ඉතින් අපි මේකේ data table එකේ අපි graphically බලාගමු මේකද තියෙන්නේ කියලා. මේ තමයි highest mark එක. ඉතින් අපිට අපේ subject name එක විදිහට Sinhala language and literature කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපි මේ query එකත් හරි. ඉතින් පස්වෙනි එකේදී කියන්නේ second term එකේදී highest mark ගත්ත student ගේ
ඩීටේල්ස් පෙන්න්න කියලා. ඉතින් මේකෙදී අපිට අපේ ස්ටුඩන්ට් ටේබල් එකයි මාක් රෙකෝඩ් ටේබල් එකයි ඉන්වර් ජොයින් කරලා හොයාගෙන තියෙන සෙකන්ඩ් ටර්ම් එකේදී ගත්ත වැඩිම ලකුණු අපි හොයාගෙන තියෙනවා. ඉතින් ඒක අපිට සබ් ක්වරි එකක් කරලා අපිට මේ data හොයාගන්න පුළුවන්. ඉතින් අපි මේ ක්වරි එක ලියන්නේ කොහොමද කියලා බලමු. ඉතින් අපි මේ වරහන් දෙක ඇතුළට අපි සෙකන්ඩ් ටර්ම් එකේ වැඩිම ලකුණු හොයාගන්න අපි පාවිච්චි කරපු ක්වරි එක ඇඩ් කරන්න පුළුවන්. ඉතින් දැන් අපි ක්වරි එක එක්සිකියුට් කරලා බලමු අපිට අවශ්‍ය රිසල්ට් එක එනවද කියලා. ඉතින් අපිට අපේ ඩීටේල්ස් ටික ලැබිලා තියෙනවා. ස්ටුඩන්ට් ගේ නම සජිත් වික්‍රමසිංහ කියලා තියෙනවා. ඉතින් ලකුණු 98.5ක් ලබාගත් ස්ටුඩන්ට් ගේ ඩීටේල්ස් ග්‍රැෆිකලි අපේ මාක් රෙකෝඩ් ටේබල් එකෙන් බලමු. අපිට ස්ටුඩන්ට් ගේ ඉන්ඩෙක්ස් එක මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපේ ක්වරි එක හරි. ඉතින් ඊළඟට තියෙන අපේ 6 වෙනි ප්‍රශ්නේ මේකදී අපිට කියන්නේ ටර්ම් එකේදී මැතමැටික් සබ්ජෙක්ට් එකට වැඩිපුරම ලකුණු ගත්ත එක්කෙනාගේ ඩීටේල්ස් පෙන්වන්න කියලා. ඉතින් ඒ වගේම එයාගේ ක්ලාස් එකක් පෙන්වන්න කියලා අපිට කියනවා. ඉතින් ඒ ක්වරි එක ලියාගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මෙතනදී අපිට ස්ටුඩන්ට් ටේබල් එකක් ක්ලාස් ටේබල් එකක් ඉන්න ජොයින් කරලා අපිට ස්ටුඩන්ට් ගේ ක්ලාස් එක හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ස්ටුඩන්ට් කවුද කියලා හොයාගන්න අපිට මාක් රෙකෝඩ් ටේබල් එකත් ආයි ස්ටුඩන්ට් ටේබල් රෙකෝඩ් ටේබල් එකක් ඉන්න ජොයින් කරලා එයාගේ ඉන්ඩෙක්ස් එක හරහා ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ෆස්ට් ටර්ම් එකේ මැතමැටික්ස් සබ්ජෙක්ට් එකට ගත්ත වැඩිම ලකුණු හොයාගෙන තියෙනවා. ඉතින් ඒ අදාළ ක්වරි එක අපිට සබ් ක්වරි එකක් විදිහට පාවිච්චි කරලා අපිට අපේ අවශ්‍ය රිසල්ට් එක ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඒක කරන්න කොහොමද කියලා බලමු. ඉතින් මෙතෙන්ට අපි ෆස්ට් ටර්ම් එකේ මැතමැටික්ස් සබ්ජෙක්ට් එකට ලබාගත්ත වැඩිම ලකුණු හොයාගන්න පාවිච්චි කරපු ක්වරි එක ඇඩ් කරන්න පුළුවන්. ඉතින් දැන් අපි අපේ ක්වරි එක එක්සිකියුට් කරලා බලමු අපිට අවශ්‍ය රිසල්ට් එක එනවද කියලා. ඉතින් මෙතනදී අපිට අමන්දා මොසස් කියලා හම්බෙලා තියෙනවා. ඉතින් අපි බලමු. ඉතින් ග්‍රැෆිකලි බලාගමු අපේ data table එකේ ඒක තියෙනවද කියලා. ඉතින් අපින් අහන්නේ මෙන්න මේ රිසල්ට්ස් ටිකට අදාළ තියෙන වැඩිම ලකුණු ගත්ත එක්කෙනා කවුද කියලා. ඉතින් මෙතනින්ද අපිට බලා ගන්න පුළුවන් වැඩිම ලකුණු 90යි. ඉතින් ඒ වගේම ස්ටුඩන්ට් ගේ ID ඉන්ඩෙක්ස් නම එක බලා ගන්න පුළුවන් 004 කියලා. ඉතින් ඒ කියන්නේ මේ ක්වරි එකත් හරි. ඉතින් මේ විදිහට අපේ 21 වෙනි ක්වෙස්චන් සෙට් එක ඉවර වෙනවා. ඉතින් අපි ඊළඟ ක්වෙස්චන් සෙට් එකේදී හම්බෙමු.